ඉතාලියන් නිෂ්පාදන සමාගමක් තිබ්බා ඇල්ෆා රොමේ කියලා. කා නිෂ්පාදන ආයතනයක්. මේකේ වැඩ කරා මිනිස්සෙක් මෙයා ටෙස්ට් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. හැබැයි මෙයා මේ උත්පාදන සමාගමත් එක්ක පොඩි ප්‍රශ්නයක් දාගෙන මෙයා මේ ආයතනෙන් අයින් වෙනවා. අයින් වෙලා මෙයාගේම නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මෙයාගේ නම තමයි එන්සෝ ෆෙරාරි. ඒතර ඔයාලට නමෙන්ම මතක් වෙනවා කවුරු ගැනද මම මේ කියන්නේ. අපි කවුරුත් කතා කරන ආස කරන වාහනයක් ෆෙරාරි. ෆෙරාරි නිර්මාණය වෙන්නේ ආයතනයක සේවකයෙක් විදිහට ඉඳලා. පස්සේ කාලෙක ඉතාලියෙම ට්‍රැක්ටර් හදන මිනිස්සෙක් හිටියා. මේ ට්‍රැක්ටර් හදන මිනිස්සයා ගාව ෆෙරාරි කාර් එකක් තිබුණා. මෙයා දවසක් එන්සෝ ෆෙරාරිට මේ ට්‍රැක්ටර් හදන මිනිස්සයා ඇවිල්ලා කියනවා මේ ඔයාගේ කාර් එකේ ක්ලච් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට ඒකට විසඳුමක් දෙන්න. මේකට එන්සෝ ෆෙරාරි දෙන උත්තරේ තමයි ඔයාගෙන් ඔයාගේ ට්‍රැක්ටරේ හදාගන්න. මං රේසින් කාර් හදන විදිය ගැන බලාගන්න. මේකට අභියෝගයක් විදිහට ඔය ට්‍රැක්ටර් හදන මිනිස්සයා හදනවා කාර් එකක්. මේ ට්‍රැක්ටර් හදන මිනිස්සයාගේ නම තමයි ෆෙරුචියෝ ලැම්බෝගිනි. අපි කවුරුත් දන්න අපි ආස කරන ආදරය කරන වාහනයක් තමයි ලැම්බෝගිනි. ලැම්බෝගිනි නිර්මාණය වෙන්නේ ෆෙරාරිත් එක්ක තිබ්බ තරගේ ප්‍රතිවිපාකයක් විදිහට. පස්සේ කාලෙක මේ ලැම්බෝගිනි ආයතනය වැඩ කරනවා සේවකයෙක්. මේ සේවකයා යෝජනාවක් ගේනවා මේ ලැම්බෝගිනිට අපි හදමු කාර් එකක් කාබන් ෆයිබර් වලින්. සැහැල්ලු ශක්තිමත් පිරිවැය අඩු කාර් එකක්. හැබැයි මේ යෝජනාව ලැම්බෝගිනි ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කිරීම නිසා මේ මිනිස්සයා පටන් ගන්නවා යාගේම නිෂ්පාදන ආයතනයක්. මේ මිනිස්සයාගේ නම තමයි හොරසියෝ පගානි. ඔයාලා හැමෝම දන්න පගානි කියන කායක නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ මෙන්න මේ හොරසියෝ පගානි. මෙයා නිෂ්පාදනය කරනවා වේගවත් සුපර් කාර් එකක් කාබන් ෆයිබර් වලින් විතරක් හදන. දවසක් මේ පගානිට කතා කරනවා මිනිස්සෙක්. මෙයා කතා කරලා කියනවා මට පුළුවන් හදන්න කාර් එකක් ලෝකේ තියෙන ස්පීඩ් රෙකෝඩ්ස් ටික බ්‍රේක් කරන්න පුළුවන් වෙන්නේ. මේ යෝජනාව හොරසියෝ පගානි රිජෙක්ට් කරා. ඒකට අපිට වෙලාවක් නැහැ කියලා තමයි පගානි කියන්නේ. ඒ ප්‍රතික්ෂේප වීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ කතා කරපු කෙනා පටන් ගන්න අලුත් නිෂ්පාදන ආයතනයක් කාර් හදන්න. මෙයාගේ නම තමයි ජෝන් හෙනසි. අපි කවුරුත් දන්න හෙනසි කියන කායක නිෂ්පාදනය වෙන්නේ මෙන්න මේ රිජෙක්ෂන් එකත් එක්ක. කාරණේ තමයි. ඔයාට කවුරු හරි කෙනෙක් කිව්වොත් බෑ කියලා හොඳයි. ඔයාට කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම ඒක ඔයාට කරන්න බෑ කියලා ඒක තවත් හොඳයි. එතකොට ඔයාට අදහසක් ගන්න පුළුවන්. ඔයාට බෑ එයත් එක්ක ඔය වැඩේ කරන්න. ඒතර ඔයාට පුළුවන් ඔයාගේ ගමන අලුතින් පටන් ගන්න.